SL Monster YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාව මම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මගේ thumbnail එකේ තිබ්බා වගේ කොහොමද හරියටම ඔයාටම කියලා Gmail account එකක් හදන්න කියලා. ඉතින් ඔයා මේක කරන් desktop එකේ හරි lap එකේ හරි ඔයාට මේ විදිහේ icon එකක් බලා ගන්න පුළුවන්. ඔයා දැන්ටමත් ඔයාට Gmail එකක් තියෙනවා නම් නැත්නම් ඔයාට එතන sign in කියලා පෙන්නනවා. ඉතින් ඔයා ඒක ක්ලික් කරාම ඔයාට මේ විදිහට add account කියලා එකක් පෙන්නයි. ඔයා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේ විදිහ තැනකට යයි එතන ඔයාට පල්ලෙහාම පේනවා ඇති create account කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට යන්න එහෙම නැත්නම් ඔය උඩින් ඔයගොල්ලන්ට email එක හරි phone number එක හරි ගහන්න තියෙන තැන ඔයාට වෙනත් account එකක් තියෙනවනේ ඒක ගහලා ඒක next click කරද හැකි. මම දැන් ඔයගොල්ලන්ට කියලා දුන්නේ ඔයගොල්ලෝ lap එකකින් හරි desktop එකකින් හරි යනවා නම් කරන්න ඕන ක්‍රමය දැන් මම ඔයගොල්ලන්ට phone එකකින් කරද්දි කරන්න ඕන ක්‍රමය කියලා දෙන්න. ඉතින් ඔයා මේ වැඩේ කරන්නේ ඔයගොල්ලෝගේ ෆෝන් එකෙන් ඔයාට කරන් තියෙන settings වලට ගියාම ඔයාට මේ විදිහට highlight කරලා තියෙනවා වගේ add account කියලා එකක් පෙන්නයි. ඉතින් ඔයා ඒක click කරන්න ඊට පස්සේ මම මේ දැන් පෙන්නන පිළිවෙලටම ඔයාට ඔයාගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ඔයාගේ first name එක ගහ last name එක ගහන්නයි කියලා. ඉතින් එතකොට ඔයාට කරන් තියෙන්නේ ඔයාට කැමති නම් දෙක එතන ගහන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයගොල්ලන්ට හොඳ Gmail එකකට නමක් තෝරනවා. ඉතින් ඕගොල්ලන්ට තියෙන එකෙන් කැමති එකක් තෝරලා එතන දාන්න. ඊට පස්සේ ඔයාට මෙතන ඔයාට කැමති password එකක් දාන්න තියෙනවා. ඔයා ඒ password එක අනිවාර්යයෙන්ම අකුරු 8ක එකක් වෙන්න ඕනේ. මම දැන් මෙතන ගහන එක අකුරු 4ක එකක්. ඒ වුණාට ඒක ඕගොල්ලන්ට පේනවා verify කරන්න නැහැ. ඒකින්ද ඕගොල්ලෝ ගහන එක අනිවාර්යෙන් අකුරු 8ක password එකක් වෙන්න ඕනේ. ඉතින් ඔයා අකුරු 8ක password එකක් ගාලා ඊට එහා පැත්තෙන් confirm කියලා එකක් තියෙනවා. ඒකෙන් ඔයාගේ ඒ ගහන password එක ස්ථිර කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඒක හරි ගැස්සවල ඔයාට මෙතන තියෙනවා next කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ phone number එක මෙතන type කරන්න කියලා තියෙනවා. ඉතින් ඔයා මෙතන ඔයාගේ phone number එක type කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඊට පල්ලෙහින් තියෙනවා ඔයගොල්ලන්ගේ නම ඒ වගේම ඕගොල්ලොන්ගේ ඊමේල් එකක් තියෙනවා නම් ඒවා. එතකොට ඕගොල්ලෝ ඉපදෙච්ච මාසය, ඕගොල්ලෝ ඉපදෙච්ච අවුරුද්ද, ඕගොල්ලෝ ඉපදෙච්ච දවස වගේ දේවල් ටිකකුත් මෙතන ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට එක ඕගොල්ලෝ මෙතන ටයිප් කරලා ඉවර වෙලා ඕගොල්ලොන්ගේ ජෙන්ඩර් එක මෙතන තෝරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ එතනත් ඔයා මේ next කියන එක දෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන මම මොබයිල් නම්බර් එක හරියට ගහලා නැති හින්දා ඒගොල්ලෝ කියනවා මේක වැරදි කියලා. ඊට පස්සේ මම ඒක ආයි හරියට ගිහුවට පස්සේ ආයි next කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට එවනවා එහෙන් කෝඩ් එකක්. ඒ කියන්නේ ඒ කෝඩ් එක අපි මෙතන ගහන්න ඕනේ. ඒක අපේ ෆෝන් නම්බර් එකට තමයි මේ කෝඩ් එක එන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් නම්බර් එකක් දෙන්න ඕනේ. ඔයා මෙතන මේ කෝඩ් එක ගහුවට පස්සේ මේ verify කියන එක ඔබන එක විතරයි යට කරන්න තියෙන්නේ. එතනින් පස්සේ ඒ Gmail එක ඉබේම හැදෙනවා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ අලුත් දෙයක් අනිවාර්යයෙන්ම දැනගන්න ඇති කියලා. ඉතින් එහෙම දැනගත්තා නම් මතකද පල්ලෙහෙන් තියෙන like button එක ක්ලික් කරලා මට like කරන්න. ඒ වගේම පල්ලෙහෙන් තියෙන share button එක ක්ලික් කරලා මේ ගැන නොදන්නාගේ යාළුවොත් එක්ක මේක share කරගන්න. ඒත් එක්කම පල්ලෙහා තියෙන comment section එකේ මේ වීඩියෝ එක ගැන අදහස් ඔයගොල්ලෝ දාන්න අමතක කරන්නත් එපා. ඉතින් අවසාන වශයෙන් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකට පල්ලෙහෙන් තියෙන රතු පාට subscribe button එක ඔයා තාම ක්ලික් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට පල්ලෙහෙන් තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා ඒත් එක්කම bell icon එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක නරඹපු ඔයාට ගොඩක් ස්තුතියි. ඉතින් අපි science and technology ගැන තවත් අලුත් තොරතුරු ගොඩක් එක්ක තවත් එක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.